ඉස්වල සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. එහෙනම් ඉතින් අද ගෙනාවේ off road driving simulator එකේ part 2 episode එකට. මම වාහනේ පොඩ්ඩක් කස්ටමයිස් කරගත්තා. මේක පොඩ්ඩක් මම ප්ලේ කරා episode part 1 එක දැම්මට පස්සේ අද බලමු අද මොනවද කරන්න තියෙන්නේ කියලා අපිට. බලමුකෝ ඉස්සෙල්ලා ජොබ් එකක් මේක හොඳ වාහනයක් ගන්නත් ඕනි. බලමු දැන්ට ගිහිල්ලා මේ ජොබ් එක කරමුකෝ අපි. මේ ඔයාලා කැමති ගේම්ස් තියෙනවා නම් කියන්න මම ඒවත් දාන්නම්. කමෙන්ට් එකක් දාන්න යන්නකෝ. බලමු මෙතන ගිහිල්ලා මෙතන මොකක්ද තියෙන ජොබ් එක කියලා. සේව් කරලා ෆයිල් එකක් කරවගන්න. වාහනේ පොඩ්ඩක් අප්ග්‍රේඩ් කරා. දැන් නම් ඉතින් පාගල යනවා. එහෙනම් දැනට ආවා. ඩිලිවරි එකක් තියෙන ඒක කරලා බලමුකෝ. බඩු ටික හලා ගන්න නැතුව කොහොම හරි යන්න තමයි තියෙන්නේ. ඔයාලා මේ මගේ වීඩියෝ එක කැමති නම් ලයික් එකක් දාගෙන යන්න. හරිනේ. පාරත් වෙනස් වුණා. වෙලාවට යන්න බැරි වෙයිද? නෑ පුළුවන්. තව ටිකයි. එකත් හරි වැඩේ කොට පන්දක් කම්මුණා. මෙන්න මේ මැප් එක අන්ලොක් මම මුකුමු මැප් එක අන්ලොක් කරන් ඉවරයි දැන් නම්. මේ බිල්ඩින් එහෙම තියෙනවා හදන්න සීන් ටිකක් තියෙනවා. යන්කෝ බලන්න. ඔය හදන්න බිල්ඩින් ටිකක් හදලා මේ මැප් එක ඉවර කරලා අනිත් මැප් එකට යන්න අපිට. මේ කොහෙද බං? කැලයක් නෙලින්. මේක වැඩ ගන්න නැත්නම් බං ආ බලපං කොහොමද? මේ තියෙන බිල්ඩින් හදන්න දැන්. ඔන්න ඔයගේ බිල්ඩින් තියෙනවා ගෝල්. එන්නේ අපිට හදන්න තියෙන්නේ. මේක මිෂන් එහෙමත් අන්ලොක් වෙනවා ඒ වගේ. මේ පොඩි සීන් වගේක් තියෙනවා. දැන් ටැංගුමා මොකක්ද දැන් සීන් එක කියලා. මේ ගේම් එකේ මොනවා සල්ලි හොයන එකක් නැතිනම් යා. ඉතින් කට්ට කන්න ඕන සල්ලි හොයන්න. හරිම නේසි.
හරි වැදුනා නේද? මෙතන නැමෙන්නේ තියෙන්නේ අර ප්ලොට් එක. දුන්නේ ඉවරයි. වාහනේ ඩැමේජ් වුණා. මෙන්න මෙතන බෝස් මේ බිල්ඩින් එක තමයි අපිට හදන්න තියෙන්නේ. මොනවද දන්නේ කට උන්. බලන්න නෑ මොකක්ද දන්නේ සීන් එක. ලක්ෂ 3ක් ඕනි බොයිස් මේක හදන්න. ලක්ෂ 3ක් හොයාගෙන එන්නම්කෝ අපා. හරි බොයිස් මම සල්ලි ලක්ෂ 3 ගණක් හොයාගත්තා. බලමු එහෙනම්. මේ බයි කරලා බලමුකෝ මේක. මොන ආවේද කියලා. හරි. ලක්ෂ 3ක් ඉවරයි එහෙනම්. අඩි මොකක්වත් උන්නේ නෑ බා. What the fuck? අයියෝ දැන් ඕවා ගන්න වෙලා නෑ බං. දැන් මේක ඩී ගේන්න ඕන. මේක හරියන්නේ වෙන ගේම් ප්ලේ එකක් දාන්නම් මම මේක. එහෙනම් බොයිස් අදට මෙතන මේ ගේම් ප්ලේ ඉවරයි. තවත් අලුත් ගේම් එකකින් හම්බෙමු. ඔයාලා කැමති ගේම්ස් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම අනිවාර්යෙන් ඒවා ගේනවා. Thank you boys.